අලුත් YouTube නීතිය තමයි අපිට මොනටයිසේෂන් ලබා ගැනීමට නම් 2027 සිට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් සහ වොචින් අවර්ස් 8000ක් ලබා ගත යුතුයි. ඉතින් හුඟ දෙනෙක්ට තියෙන ගැටලුව තමයි මේ 8000 ලබා ගන්න කොහොමද? අපි 4000 ලබා ගන්නෙත් ඊටම අමාරුවෙන් කියන එක. වොචින් අවර්ස් 8000ක් ලබා ගන්න ඕන අවුරුද්දකට. අපිට සාමාන්‍යයෙන් කාර්යබහුල ජීවිතයක් සමග අපිට තියෙන පහසුම ක්‍රමය තමයි සතියකට වීඩියෝ දෙකක් පමණක් අප්ලෝඩ් කිරීම. අවුරුද්දකට තිබෙනවා සති 52ක්. ඉතින් සතියකට වීඩියෝ දෙක ගානේ අවුරුද්දක් අපි පිළිවෙලට අප්ලෝඩ් කරොත් අපිට අවුරුද්දක් තුලදී අප්ලෝඩ් කර හැකි වීඩියෝ සංඛ්‍යාව 104ක්. ඉතින් අපි හිතමුකෝ මේ වීඩියෝ සංඛ්‍යාව 100ක් කියලා. ඒ කියන්නේ වොචින් අවර්ස් 8000 වීඩියෝ 100කින් ලබා ගත යුතුයි. ඉතින් එක වීඩියෝ එකකින් ලබා ගන්නට යුතු වොචින් අවර්ස් ගන්න තමයි 80ක්. එක වීඩියෝ එකකින් වොචින් අවර්ස් 80ක් කියන්නේ වොචින් මිනිට්ස් 4800ක්. ඒ කියන්නේ එක වීඩියෝ එකකින් 4800ක් බලන්න ඕන. සාමාන්‍යයෙන් අපි ලොන්ග් ෆෝම් වීඩියෝ කරනවා නම් අපි විනාඩියට වැඩි වීඩියෝ සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකක් හොඳම කාල පරාසය තමයි විනාඩි 8කට මදක් වැඩි කරන එක. එයට හේතුව නම් අපේ වීඩියෝ එක විනාඩි 8ට වැඩි නම් YouTube එකේ mid roll ad එකක් play කරනවා. ඉතින් විනාඩි 8ක වීඩියෝ එකක් කරොත් සහ මේ වීඩියෝ එකේ විනාඩි 8ම සම්පූර්ණ මිනිස්සු බැලුවොත් අපේ වීඩියෝ එකකට views 600ක් පමණක් ලැබීම ප්‍රමාණවත් අපිට වොචින් අවර්ස් 8000 ලබා ගැනීමට. ඒ වීඩියෝ එකකින් භාගයක් බැලුවොත් ඒ කියන්නේ විනාඩි 4ක් බැලුවොත් 1200ක් views 1200ක් ලැබීම ප්‍රමාණවත්. ඉතින් ඊටම පහසුම ක්‍රමය තමයි සතියකට වීඩියෝ දෙක ගානේ එක පිළිවෙලකට එක නිච් එකට ක්‍රමානුකූලව වීඩියෝ අප්ලෝඩ් කිරීම. ඉතින් හුඟක් අයට තියෙන ගැටලුව මගහරවා ගැනීමට තියෙන සුසුම ක්‍රමය තමයි අලුත් viewers හොයාගෙන යාමට නම් පුළුවන් තරම් ෂෝට් කිරීමයි. ෂෝට්ස් මගින් අලුත් viewers අපිට හොයා දෙනවා. ඉතින් ඒ විදිහට කරද්දී අපිට අලුත් මොනිටයිසේෂන් අප්ඩේට් එකත් එක්කලා වොචින් අවර්ස් 8000 ලබා ගැනීමට අපිට ඊටාම පහසු කාරණයක්.